වීඩියෝ එකේ මුල් ටික දකිද්දිම ඔයාලා මං අද ආවේ කොහෙද කියලා අඳුරගන්න ඇති කියලා මම හිතනවා. වෙනද වගේම හැමෝම ආදරෙන් අදත් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. අවශ්‍ය කළමනා ටික ඔක්කොම ලෑස්ති කරගෙන අපි දෙන්න ඉස්සෙල්ලාම ආවේ ජයසිරි මාබෝතිය ගාවට. ඊට පස්සේ අපි දෙන්න ආවේ රුවන්වැලි සෑය වැඳ පුදා ගන්න. මළුවට ගොඩ වෙච්ච වෙලේ ඉඳලා වැහි මන්දාරමක් තිබුණා. ඉතින් ටිකකින් මල් වැස්සක් වගේ වහින්න ගත්තා. ඉතින් ආව බැතිමතුන් ඉක්මනින්ම වැඳ පුදාගෙන ඉක්මනට යන්න පිටත් වුණා. ඒත් අපි දෙන්න මළුවේ වාඩි වෙලා ඉන්න තීරණය කරා. සබාදාම ආශිර්වාද කරා වගේ අපි දෙන්නට ඉන්න නොතෙමී වාඩි වෙලා ඉන්න පුළුවන් තැනක් අපි දෙන්නට හම්බ වුණා. ඒ වගේම වැස්සත් හරිම හිමින් ලොකු කරදරයක් නොකර තමයි පටන් ගත්තේ. මේ ටික දකිද්දී නම් මටත් මගේ ඉස්කෝලේ කාලේ මතක් වුණා. දෙන්නත් අල්ලගෙන පොලිමට ටීචර්ස්ලා කියන දේ අහගෙන ඒ ළමයි ටික හරිම ලස්සනට රුවන්වැලි සෑය වැඳ පුදා ගත්තා. මම ඒක දිහා හරි ආසාවෙන් බලන් හිටියේ මගේ ඉස්කෝලේ කාලෙත් මතක් කරන ගමන්. මේ මළුවේ වාඩි වෙලා ඉදි මොකද්ද මන්දා මූතු සැනසීමක් දැනෙනවා. මුකුත්ම කිසිම ෆෙට් එකක් නැතුව හොඳට නිින්ද යන තරමට මනස කොටාක් සැහැල්ලු වෙනවා. ඉතින් ලොකු ස්ට්‍රෙස් එක කලබලකාරී ජීවිතයක ඉන්නවා නම් ටිකකට මෙතනට ඇවිල්ලා යන්න. ඒ තරම් හිතට සනීපයක් මෙතනදී දැනෙනවා.
අකුසල් ලැබේවා බුදු ගුණ පමණයි සදහම් වේමා බුදු මග වේ. මේ වෙලාවේදී අපි දැක්කා මොකක් හරි ප්‍රතිසංස්කරණ වැඩකට වැලි අදිනවා. ඉතින් අතින් අත තමයි වැලි මල් මාරු කරන්නේ. ඉතින් මේ වෙලාවේ අපි දෙන්න ටික වෙලාවක් මේ වැඩේට උදව් කරා. ඉතින් අහම්බෙන් හරි ඒ වගේ කටයුත්තකට දායක වෙන්න ලැබුණ එක වාසනාවක් කියලා මට ඒ වෙලාවේදී දැනුණා. සිත නිවනට වේවා කිකාලෙකවත් අකුසල් නොම වේවා දිවිනීම වන තැන බුදුන් තකීවා බුදු ගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැන. එහෙනම් ඉතින් අදට මම ඔයාලගෙන් සමහර ගෙනියන්නම්. ඔයාලත් අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලා යන්න. මම හිතනවා මට දෙනුණු සැනසීම අනිවාර්යයෙන්ම ඔයාලටත් දැනේ කියලා. බුදු සරණයි ජයසිරි මහා මුදුරගේ පිහිටයි හැමෝටම ආදරේ.